යාළුවනේ මේ බලන්නකෝ මම මේ කරපුංච කල් තියාගන්න විදිය ඔයාලට කියලා දෙන්න හදන්නේ. මම හොඳට සුද්ධ කරලා සෝදලා ගත්ත කරපුංච ටික මෙහෙම අරගෙන මෙහෙම ටිකක් තියෙන මෙන්න කිචන් ටවල් එකක් අරගෙන හොඳට මෙන්න මෙහෙම තියලා මේ නවා ගන්න ඕනේ. මේ රවුම් කරගන්න, රෝල් කරගන්න. ඊට පස්සේ තව ටිකක් තියන්න ආයි රෝල් කරගන්න. ආයි ටිකක් තියන්න ආයි රෝල් කරගන්න. මේ ආයි ටිකක් තියන්න ආයි රෝල් කරගන්න. ආයෙ තව පොඩ්ඩක් තියන්න ආයෙ රෝල් කරගන්න. මේ අපි රටවල් වල ඉන්නකොට අපිට කරපිංච නෑනේ. ඒක නිසා මේ මෙහෙම කරගන්න. ඊට පස්සේ ආයෙ තව පොඩ්ඩක් තියන්න ආයෙ රොම රෝල් කරගන්න. වතුර තියන්න එපා. මෙහෙම කිචන් ටවල් එක දිගට තිය අමන්ට අන්න එහෙම අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ මෙහෙම අරගෙන ඊට පස්සේ මෙහෙම රෝල් කරලා ඊට පස්සේ දෙපැත්තෙන් මෙහෙම නවලා ගන්න පුළුවන්. Tamanට අවශ්‍ය වෙලාවට ඒක දිගෑරිය මෙහෙම පොඩ මෙහෙම මේව කරා මේ ටික ගත්තා. Tamanට ඕන වෙලාවට ගත්තා. එහෙමම වළඳේ හොද්දට දැම්ම. එහෙමම ටක් ගාලා මෙහෙම රෝල් කරලා ආයි මේව කරලා ෆ්‍රිජ් එකේ දාන්නයි තියෙන්නේ. මෙහෙම දෙපැත්ත නැව්වා. මෙහෙම නවලා ඊට පස්සේ මෙහෙම රබර් බෑන්ඩ් එකක් දාන්න. තද වෙන්න. රබර් බෑන්ඩ් නැත්නම් ලිහිලා යනවනේ. රබර් බෑන්ඩ් එකක් දාලා ඊට පස්සේ රබර් බෑන්ඩ් එක දාලා මේ Tamanට උනාට ගත්තා. මෙහෙම බෑග් එකක් අරගෙන ඉටි බෑග් එකක් අරන් ඉටි බෑග් එකට දාලා හුලං වදින්න නැති වෙන මෙහෙම රවුම් කරලා ඒකත් මෙහෙම දාලා ඒකටත් ගොස් මේ එකක් දාන්න අර හුලං වදිනෝනේ නැත්තම් මෙන්න මෙහෙම මේව කරලා ඊට පස්සේ මේක ප්‍රෙෂර් එකේ දාන්න අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන් බය නැතුව. කරන්ට් එක ගියොත් තමයි බය. කරන්ට් එක යන්නේ නැතුව තිබුණොත් අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන්. මේක දිගටම ටික අරගන්න එවෙලට ගන්න. එහෙමම අරගෙන එවෙලෙම ප්‍රෙෂර් එකට ආපහු දාන්න. නැත්තම් කළු වෙනවා. වතුර තියෙන නිසා ඒක හින්දා ටක් ගාලා ගත්තා. ඒක ගාලා දාන්න. ඒක තමයි මම ඔයාලට කියන්නේ. රටේ ඉන්න අයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන එකක් මේ ක්‍රමය.